ස්ථානය යුද හමුදා රෝහලේ සම්මන්ත්‍රණ ශාලාව තාවකාලික මෙහෙයුම් මැදිරිය වේලාව රාත්‍රී 7 මිතුන් ලැප්ටොප් එක ඉස්සරහා වාඩි වෙලා වටේට හමුදා නිලධාරීන් සහ ෂෙනාරා මිතුන් අර ට්‍රෝජන් හෝස් වෛරස් එක හරහා කන්සෝටියම් එකේ සර්වර් එකට රිංගලගත්ත ඩේටා ටික ඕපන් කළා මේ බලංග මිතුන් ස්ක්‍රීන් එක පෙන්නුවා එතන තිබුණ ෆෝල්ඩර් එකක් ප්‍රොජෙක්ට් ගෝල්ඩන් එම්පයර් ශ්‍රී ලංකා ඔපරේෂන් ඒක ඇතුලේ තිබුණ නෙට්මී එවපු රිපෝට්ස් අම්මගේ ෆොටෝස් සහ ස්විට්සර්ලන්තයේ ඉඳන් චෙයාමෑන් දුන්න හඬපණිවිඩ මේ සාක්ෂි ඇති ජෙනරාල් කිව්වා මේවා කෙලින්ම ඉන්ටර්පෝල් එකට යවමු මිතුන් එන්ටර් කී එකට ඇඟිල්ල තිබ්බා හැබැයි ඉන්ටර්පෝල් එකට විතරක් නෙවෙයි මම මේක යවනවා ලෝකේ ප්‍රධානම ප්‍රවෘත්ති ඒජන්සි 50කට CNN BBC Reuters Al Jazeera හැම එකකටම ඔයාට ෂුවර්ද මේක කළොත් මුළු ලෝකෙම දැනබැන්නවා ඔයා කවුද කියලා මිතුන් ෂෙනාරා දිහා බැලුවා. ෂෙනාරා ඔළුව වෙනුවා. අපි හැංගිලා හිටිය ඇටි. දැන් එලියට එන්න වෙලාව. මිතුන් බටන් එක එබුවා. අප්ලෝඩින් 10:100 50:100 100:100 සෙන්ට්. ස්ථානය කන්සෝටියම් මූලස්ථානය. වේලාව එරට වේලාවෙන් දවල්. චෙයාර්මෑන් හයින්රික් තමන්ගේ සුඛෝපභෝගී ඔෆිස් එකේ ඉඳන් කල්පනා කරමින් හිටියේ ලංකාවේ මිෂන් එක ෆේල් වුණේ කොහොමද කියලා. එක පාරටම යාගේ ෆෝන් එක රින් වුණා. බැංකුවෙන්. සර් අපි හැම ගිනුමක්ම ෆ්‍රීස් වෙලා. මොකක්? ඊළඟට යාගේ ලේකම් දුවගෙන ආවා. සර් ටීවී එක දාන්න ඉක්මනට. හයින්රික් ටීවී එක දැම්මා. බ්‍රේකින් නිවුස්. ලොව ප්‍රකද ඇල්සන් සමාගමේ නව සභාපති කේ.ඩී. මිතුන් විසින් හෙළි කළ දැවැන්ත මූල්‍ය අපරාධ ජාලය. ස්විට්සර්ලන්ත ව්‍යාපාලික හයින්රික් වොන් ස්ට්‍රවුස් ඊට වගකිය යුතු බවට සාක්ෂි. ස්ක්‍රීන් එකේ හයින්රික්ගේ ෆොටෝ එකයි එයා නෙට්මිට දීපු ඔඩියෝ රෙකෝඩින්ග්සයි ප්ලේ වෙනවා. ඉවරයි. හයින්රික් පුටුවට වැටුණා. ජනේලේ නෙලීට සයිරන් සද්ද ඇහුණා. ස්විස් පොලිසියේ වාහන 10ක් විතර බිල්ඩින් එක වට කරලා. හයින්රික් අතේ තිබුණ විස්කි වීදුරුව බිම දැම්මා. කන්සෝටියම් එක බිඳ වැටුණා. ස්ථානය කොළඹ යුද හමුදා රෝහලේ. අම්මගේ කාමරේ. වේලාව පසුදා උදෑසන 8:100. මිතුන් සහ ෂෙනාරා අම්මගේ කාමරයට ගියා. අම්මා දැන් ඇඳේ ඉඳගෙන තේ එකක් බොනවා. පුතේ හිනාවනා. මට දැන් හොඳයි. මිතුන් අම්මා ළඟින් වාඩි වුණා. අම්මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අර නරක මිනිස්සු පොලිසියට අහුණා. අම්මා ෂෙනාරා දිහා බැලුවා. ෂෙනාරා දොර ළඟ නතර වෙලා හිටියේ. දුවේ මෙහෙට එන්න. ෂෙනාරා හෙමීන් අම්මා ළඟට ගියා. ඔයා නේද මගේ පුතාව බේරගත්තේ? මම දැක්ක එදා කැලේදී ඔයා මාව උස්සගෙන දුවනවා. ඔයාගේ අත් තුවාල වෙලා. ෂෙනාරාගේ ඇස්වලට කඳුළු ආවා. මට සමාවෙන්න අම්මේ. මේ ඔක්කොම වුණේ මම නිසා. මමයි මිතුන්ව මේකට පැටළුවේ. අම්මා ෂෙනාරාගේ අත අල්ලගත්තා. පිස්සු කියන්න එපා දුවේ. මගේ පුතා තනියම හිටියේ. එයාට කවුරුත් හිටියේ නෑ. දැන් එයාට ඔයාව ඉන්නවා. ඒක මට ලොකු හයියක්. අම්මා මිතුන්ගේ අත අරන් ෂෙනාරාගේ අත උඩින් තිබ්බා. දෙන්න එකතු වෙලා පරිස්සමෙන් ඉන්න. ආයේ රණ්ඩු වෙන්න එපා. මිතුන් සහ ෂෙනාරා එකිනෙකා දිහා බලලා hina වුණා. අවුරුදු ගානකට පස්සේ එයාලට නියම නිදහස දැනුණා. ස්ථානය කටුනායක ගුවන්තොටුපොළ. වේලාව සතියක පසු. මිතුන්ගේ පුද්ගලික ජෙට් යානය ලෑස්ති. මේ පාර ඔවුන් යන්නේ ඩුබයි වලට නෙවෙයි. ඔවුන් යන්නේ ලෝකෙ වටේ සංචාරයකට. මිතුන් ෂෙනාරා සහ අම්මා යානයට නගින්න ආවා. ගෝස්ට් සහ කියාරත් යාලා එක්ක යනවා. ෂෙනාරා පඩිපෙළ නගින්න කනින් ආපහු හැරිලා ලංකාව දිහා බැලුවා. අපි ආයේ එනව නේද? ෂෙනාරා ඇහුවා. ඔව්. මිතුන් නැගේ ඉනවට අත යවුවා. අපි එනවා. හැබැයි ආකිටෙක්ස්ලා විදිහද නෙවෙයි. මේ රටද වැඩක් කරන්න පුළුවන් මිනිස්සු විදිහද. මම පොරොන්දු වුණානේ ගෝල්ඩන් විංස් කලාගාරය හදනවා කියලා. ෂෙනාරා මිතුන්ගේ බෙල්ලේ තිබුණ ටයි එක හැදුවා. 11:11 වෙලාව හරි. මිතුන් hina වුණා. අපි යමු රජීනා. ජෙට් යානය අහසට නැග්ගා. පහලින් පේන කොළඹ නගරය, සිංහරාජ වනාන්තරය, හන්තාන කඳුවැටිය, ඒ හැම දෙයක්ම දැන් සාමාපිකයි. සමහර කූඩු හදන්නේ හිර කරන්න නෙවෙයි. සමහර කූඩු හදන්නේ ආරක්ෂා කරන්න. ඒත් නියම ආදරය කියන්නේ ඒ කූඩුව පියාපත් කරගෙන ඉගලීම එකයි. සමාප්තයි.